Future isn't in the stars, it's right beneath our feet. Soil is the heartbeat of the planet and it's fading. We have the power to bring it back to life, but we have to start now. Join the movement. Let's save. කළුවා වැටුණු ඇල්ල, රත්න ඇල්ල, යහංගල, 18 වංගෝ ආදී දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන පිරි දුම්බර කඩුපන්තියේ වනජීවී කලාපයට අයත් හසලක ප්‍රදේශයේ රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල වන අප පාසල පිහිටා ඇති ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් පිරිපුන් ප්‍රදේශයකි. යෝධ ඇලෙන් උඩකොටස වන අප ප්‍රදේශය සංවේදී කලාපයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරයෙන් නම් කොට තිබෙනවා. නී, බුරුත, නුග, නා, කුඩුදවුල, වීර, කොළොන්, කළුමැදිරිය, අත්දෙමට, කොහඹ, කැන්ද, බුලු, දුනු මඩල වැනි ප්‍රදේශයේ විශේෂ ශාක මෙන්ම මොනරා, වලිකුකුලා, වඳුරා, මීමින්නා, වල්ලූරා, උරුලෑවා, අලියා, හඳුන් දෙවියා වැනි සත්වයින්ද පාසල අවට රක්ෂිතයේ ජීවත් වේ. අපේ පාසලට ඔබ සාදරයෙන් පිළිගන්නවා. පාසලක් වශයෙන් පරිසරය ගැන අප වැඩිපුර හිතනවා. පරිසරයට ආදරය කරන පාසල් දරුවන් වශයෙන් අපි පසරක ගැනීමට කටයුතු කරනවා. නමුත් මේ වටිනා පරිසර පද්ධතිය හා පසරක ගැනීම වෙනදාට වඩා අභියෝගයක් වී ඇත. දික්වාසිලි විකුණාටුවෙන් දැඩි පලබෑමකට ලක් වූ අප ප්‍රදේශය වර්තමානයේදී නායයෑම්, ගස්කඩාවැටීම් සහ ගංවතරින් සිදු වූ හානි නිසා බලපෑම්වලට ලක්ව ඇති බැවින් අප පාසල් අවට පරිසරය මෙන්ම මිනිපේ ප්‍රදේශයක් දැඩි ලෙස පාංශු කාදන ගැටලුවලට ලක්ව ඇත. එනිසා පස නිසරවීම සිදුවී ගල්බොරල් වතු වී වගාවත නොසුදුසු බිමක් ලෙසට බොහෝ ස්ථාන පත්ව ඇත. ගංවතරින් වූ හානිය නිසා එක් වූ කැලිකසල හා මිශ්‍ර වූ ඝන අපජව්‍ය හා ඉලෙක්ට්‍රොනික අපජව්‍ය පරිසරයට මුදා හැරීම බරපතල ගැටලුවක්ව ඇත. කසල වර්ගීකරණය කරන ක්‍රමවත්ව බැහැර කිරීමට දැනුමක් නැති පිරිස තැනතැන් දමන කුණු පාසල් පරිසරය අසුන්දර කර ඇත. විධිමත්ව කසල බැහැර කිරීමට දැනුම ලබාදීම හා අඩි 50-50ට කසල රැස් කරන භාජන තැබීම තුළින් කෙටිකාලීනව මෙම ගැටලු මඟහරවා ගත හැක. මතුපිට පස ඉවත්වීම. පසේ සාරාත්මක කොටස වන්නේ මතුපිට පසයි. මෙහිදී පසේ භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක ගුණාංග සියල්ලම පායේ විනාශ වී යනවා. ශාකවල පෝෂක පදාර්ථ සහ කාබනික ද්‍රව්‍ය වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙන දෙහි නිසා පසෙහි ඇති සාරවත් බව නැති වෙනවා. අපේ පාසලේ පාංශු ඛාදනයක් සිද්ධ වෙනවද? ඔයා එක ගැන යම් තාක් දුරකට හෝ විමසා බලා තියෙනවද? පැංගිරිමාන ආදී ශාක රෝපණය කිරීම අපට කරන්න පුළුවන්. අරලිය, ඇහැල, බෝගන්විලා වගේ ශාක පාසලේ වගා කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත්. වැස්ස නිසා පාසලේදී සිදුවෙන පාංශු ඛාදනය අවම කරගන්න අපට කරන්න පුළුවන් දේවල් මොනවාද? වැව් සහිත ස්ථානවල පිඩලි ඇල්ලීම, පොල්ලෙලි ඇතිරීම, පැංගිරිමාන ආදී ශාක රෝපණය කිරීම අපට කරන්න පුළුවන්. පාසල් භූමියේ එකතු වන කැලිකසල නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් පසේ සාරවත්භාවය රඳවා ගන්නේ කෙසේද? කොම්පෝස්ට් යෙදීම, ඉතිරි වන ආහාර ද්‍රව්‍ය කැලිකසල නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ස්වභාවිකවම කොම්පෝස්ට් කුහර අපට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම බසුන් යෙදීම, වියලි කොළ පසමක් පිටට අතුරා චිතමනය රැක ගැනීම සහ වල් පැලැටි පාලනය කර ගැනීමට අපට පුළුවන්. පස ගුණ කිරීම, කාබනික ද්‍රව්‍ය එක්වීමෙන් ශ්වසන වාතය ලැබීම පහසු වී යටිගොඩ ගැන සතුට වර්ධනය කර ගැනීමට අපට හැකිය. ඒ වගේම පෝෂණය වැඩි කිරීම, රසායනික ද්‍රව්‍ය නැතුව පසට අවශ්‍ය ස්වභාවික පෝෂක කොටස් ලබා දීමට අපට පුළුවන්. සමාජ සාම්පලයක් ලෙස පස ආරක්ෂා කිරීමේ විශාල වගකීමක් පාසල සතුව තියෙනවා.
Our future isn't in the stars, it's right beneath our feet. Soil is the heartbeat of this planet and it's fading. We have the power to bring it back to life, but we have to start now. Join the movement. Let's save soil.